ආදරණීය දෙමව්පියනි ශිෂ්‍යත්ව විභාගයට ඔබේ දරුවා කොහොමද සූදානම් කරන්නේ කියලා අපි චුට්ටක් කතා කරමු. එතකොට අපේ ප්‍රශ්න පත්‍ර දෙකක් එනවා ශිෂ්‍යත්ව විභාගෙට. පළමු පත්‍රය දෙවන පත්‍රය. මේ පළමු පත්‍රයේ 85%කටත් වඩා වැඩි ප්‍රමාණයක් තියෙන ගණිත ගැටලු. එතකොට මේ ගණිත ගැටලු හැදිලා තියෙන්නේ පෙළ පොතෙන් නෙමෙයි. එතකොට දෙවනි පත්‍රයේ ලකුණු 30කට ආසන්න ප්‍රමාණයක් එනවා. දෙවනි පත්‍රය හැදිලා තියෙන්නේ පෙළ පොතෙන්. එතකොට පළවෙනි පත්‍රයට එන ගණිත ගැටලු තමයි මේ අමාරු වෙලා තියෙන්නේ. ඔයාලා ප්‍රශ්න පත්‍ර කරවනවා. ඒක දන්නවා. හැබැයි මේ ගණිත ගැටලු දරුවන්ට අමාරු වෙලා තියෙන්නේ එක ගණිත ගැටලුවයි එක ප්‍රශ්න පත්‍රයක තියෙන්නේ. ඒක කොච්චර පැහැදිලි කරලා කියලා දුන්නත් ආයෙ ටික දවසක් යනකොට මොකද වෙන්නේ? ආය අමතක වෙනවා. මම අවුරුදු 15කට වඩා වැඩි ප්‍රමාණයක් මේ චූටි දරුවොත් එක්ක මේ ගණිත ගැටලු සාකච්ඡා කරනවා. එතකොට මේ ළමයින්ගේ බුද්ධි මට්ටම ගැන මම හොඳට දන්නවා. මේ හොඳට කියලා දෙනවා. මේ හොඳට ගණන් ටික හදනවා. ආය සති දෙක තුනකින් මේ පේපර් එකම දුන්නාම ඒ ගාන වරද්ද ගන්නවා. මේකට අපි විසඳුමක් ගෙනාවා. එතකොට අපි ළමයින්ට ගණිත ගැටලු එකිනෙක වෙනස් වශයෙන් ගණිත ගැටලු වර්ග 50ක් සාකච්ඡා කරනවා. එතකොට මේ ගණිත ගැටලු වර්ග 50ක් කියන්නේ මේ එකකින් එක ගාන බැගින් නෙමෙයි තියෙන්නේ. මේ එකකින් ගණන් 10ක් විතර අපි දාලා තියෙනවා. එතකොට ළමයා ඒ ගණන් 10ක් 15ක් හදනකොට එකම වර්ගයේ ගණන් හදනකොට ළමයා දක්ෂයෙක් වෙනවමයි. එතකොට මෙන්න මේ ගණිත ගැටලුව අපි උදාහරණයක් ඇටියට පළවෙනි ගණිත ගැටලුව ගමු. ඔයාලට පළවෙනි ගණිත ගැටලුව ටච් කරපුවාම මෙන්න මේ විදිහට PDF එක එනවා. ඒ වගේම වීඩියෝ එක එනවා. එතකොට PDF එකේ තියෙනවා අපි උදාහරණයක් බලමු. පළවෙනි ගණිත ගැටලුව. පළවෙනි ගණිත ගැටලුවේ PDF ටික ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ මෙතනින් එනවා වීඩියෝ එක. වීඩියෝ එක ආපහු නරඹන්න පුළුවන්. එතකොට මෙන්න පළවෙනි ගණිත ගැටලුව. මේ ත්‍රිකෝණ. දැන් මේකේ ත්‍රිකෝණ 1යි 2යි මේ ටික 3යි. එතකොට 1යි 2යි 3යි. මෙන්න මේක කොහොමද හදන්නේ? හරිද? මේ තියෙන්නේ. එතකොට වර්ග ගොඩක් තියෙනවා. මේ ගණන් හදනකොට පුළුවන් වෙනවා දරුවට මේ ගණන් ටික කොහොමද හදාගන්නේ කියන එක. ඒ වගේම අපි ඔයාලගේ හැම ගණිත ගැටලුවකටම අපි විසඳුම් ටික ඔයාලට දීලා දිනවා. එතකොට මේ වගේ ගණිත ගැටලු කීයක් එනවද? ගණිත ගැටලු 50ක් අපි සාකච්ඡා කරනවා. හරිද? එතකොට මේ 50ම වෙන්නේ රුපියල් 3800ක් වගේ චූටි ගාණක්. ඇයි මෙච්චර අඩුවට මේ වගේ වීඩියෝ 50ක්ම දෙන්නේ? අපි විශ්වාස කරනවා අධ්‍යාපනය යනු මිල අධික භාණ්ඩයක් නොවිය යුතු යන සංකල්පයෙන් තමයි කරන්නේ. එතකොට ડોක්ටර්ස්ලා ඇති, ඉංජිනේර්ස්ලා ඇති, පොලිසිය රාජකාරී කරන අය ඇති. ගොඩක් අම්මලා තාත්තලා කාර්යබහුල. එතකොට දරුවොත් එක්ක ඉඳගෙන මේ වැඩේ කරන්න අපහසුයි. පන්තියකට යන්න විදිහක් නැහැ. ඔන්ලයින් ක්ලාස් ඉන්න වෙලාවක් නැහැ. එතකොට මේ හොඳම විසඳුම දීලා තියෙන්නේ ඔයාලට කැමති වෙලාවක බලන්න පුළුවන්. ඒ වගේම අනාගත ගතයේදී චූටි ප්‍රශ්නයක් එයි. විදුලි බලය, ඒ වගේම ඉන්ටර්නෙට් සම්බන්ධතා, ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් ඔයාලා කල් තියාම මේ ගණිත ගැටලු ටික ඩවුන්ලෝඩ් කරගන්න. එතකොට වීඩියෝ ටික ඩවුන්ලෝඩ් කරගෙන PDF ටික අරගෙන ඔබේ දරුවා දක්ෂයෙක් වෙන්න මේ ගණිත ගැටලු 50ම ඔයාලා පුහුණු කරන්න. එච්චරයි.